පොඩි කාලේ ඉඳලා මේ මැනික් ගැන ලොකු ආසාවක් තිබ්බා. දකින ගල් මැනික් කියලා තමයි හිතෙන්නේ. එතකොට කෝසස් හොයවුවා. ඉතින් අර ලොකු ගණන් ලක්ෂයක් එහෙම ලොකු ගණන් වල තමයි කිව්වේ. එතකොට තමයි මේක හම්බුනේ. මේක ඉතින් අර මෙහා දෙන ගානත් එක්ක බලද්දි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් ඇත්තටම මට දැන් තිබ්බ දැනුමත් එක්ක බලද්දි ලොකු දැනුමක් තියෙනවා. දැනටම මම ඒ අර වීඩියෝස් බලලම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේක ඉතින් අර ඉගෙන ගන්නවා කියන්නේ මේ කෝස් එක අරගෙන ඉගෙන ගන්න එක ලොකු දෙයක්. කියන්නේ ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ප්‍රැක්ටිකල් පැත්ත දැන් තියරි නම් ඉගෙන ගන්න පුළුවන් ඕන තැනකින් ප්‍රැක්ටිකල් මේ විදිහට මේ හුඟක් වෙලාවට මේ මැෂින් වලින් කරන හැටි එහෙම කියා දුන්නේ මේ කෝස් එකේ. තමයි අපි වැක්ස් එක දාලා මේ ගල මේ ස්ටෝන් එක අලවගෙන තියෙන්නේ මෙතන. ඊට පස්සේ මෙතන මේ ගල රඳවගෙන මෙන්න මෙතන අංශ ගණන් තියෙනවා මේකේ. ඒ කියන්නේ 10 20 30 40 50 60 කියන 90ට තියෙනවා. ප්‍රයිස් එක ඒගොල්ලන්ට ඉෂුව එකක් වෙන්නේ නැහැ. අපි කියන ප්‍රයිස් එක ඒගොල්ලන්ට නෑ දැන් ලෝ ක්වොලිටි එකට වැඩිය අර දේවල් මේ ඉගෙන ගන්න හම්බෙනවා හැම දෙයක් පිළිබඳවම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ පින්නන්නේ ප්‍රී ෆෝම් කරන විදිය. දැන් මේ ඉස්පර්ට්ලා මේගොල්ලෝ දැන් මේගොල්ලෝ කරන් පින්නයි කොහොමද ප්‍රී ෆෝම් කරන්නේ? ඒක ඔයගොල්ලෝ ගලක් ගත්තාම ඔයගොල්ලෝ බලන්න ඕනේ ඉතින් තියෙන පළුදු කපලා ඔයගොල්ලන්ට මේ ගල පස් කරන්න පුළුවන්. ඒ ටික අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ බලන්න ඕනේ ඊට පස්සේ මේ ගල මේ ෂේප් එකට කපා ගන්න පුළුවන්ද? මේකේ දැන් සමානලාට මැද පළු තියෙන ගල් වලට අපි දැන් ගොඩක් වෙලාවට ගන්න නැහැ. ඒවා අයි ක්ලීන් කරනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකේ. ඒ කියන්නේ ෆෝන් එකෙන් වීඩියෝ බලනවට වැඩිය ප්‍රැක්ටිකල් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි. වැඩි ලැබෙන්න ඕනේ.